මලයයි නගයි ජොබ්බයක් හොයාගෙන වගේ. අම්මටයි තාත්තටයි සතුටු ඇති. ඔන්න පඩි දවසත් ඇවිල්ලා. මොනවද ඉස්සෙල්ලම් පඩියෙන් ගන්න හිතුවේ? සල්ලි අපි කාටත් ඕනේ. ඒක හම්බ කරන එක ලේසි නැහැ. කට්ට කන්නම වෙනවා. ඒත් කට්ටක් කෑවත් අපි හම්බ කරන සල්ලි වලින් ජීවත් වෙන්න ඕන දේවල් ගන්න පුළුවන්. ඇයි ඉඳලා හිටලා ආස කරන දේවලුත් ගන්න පුළුවන්. ඒත් සල්ලි අතට එද්දී පරිස්සමෙන් මල්ලි සල්ලි හරි තැනට දාන්න. ඒ කිව්වේ සතෙන් සතේ කැටයට දාන එක නෙමෙයි. සල්ලි ජීවිතේ හරි තැනට දාන්න. සල්ලි රාජාලියෙක් වගේ තටු විහිදලා ඈතින් ඈතට පියමලයයි කියලා. ඉතින් දැන්ම සල්ලි කූඩු කරලා තියාගන්න පුරුදු වෙන්න. නැත්නම් ඕනේ වුණ දවසට තටු ගගා හොයන්න වෙයි. මුලින්ම ප්ලෑන් එකක් හදාගන්න. ඒ කිව්වේ බජට් එකක්. අත්‍යවශ්‍ය දේවලුයි ඒවට යන ගානයි ලියාගන්න. අන්න රයිට්. ඊළඟට ඔයා ආස දේවලුයි ඒවට දෙන්න වෙන සම්තින් එකයි ලියන්න. ඒ ගණන් ටික එකතු කරලා මාසේ පඩියෙන් අඩු කරද්දී රින වෙනවද? දැන් මොකද කරන්නේ? අර ආස දේවල් මුළු සේසතම දීලා ගන්න තරම් වැදගත්ද? පස්සේ ගත්තොත් මදිද? ඒ කරලා එහෙන් මෙහෙන් පොඩි ඉතුරුවක් කරගන්න බලන්න. ගහෙන් ගෙඩියෙන්න වගේ සල්ලි ඕන වෙන දවස් තියෙයි. නොසිතන මොහොතක බලාපොරොත්තු නොවූ දේවල් වෙන්න පුළුවන්. ඉතින් කීයක් හරි ඉතුරු කරලා තියෙනවා නම් ඔයාටත් හොඳයි, ඔයාගේ අසල්වැසියන්ටත් හොඳයි. සමහර විට ඔයා ගන්න හිතාගෙන ඉන්න දේ මාසෙකින් දෙකකින් නැත්තම් අවුරුද්දකින් ගන්න බැරි දෙයක්ද? එහෙනම් කීය හරි ඉතුරු කරගන්න. මේ කවුද මේ? ඉතුරු කරන්නේ මොකටද? අපේ ක්‍රෙඩිට් මාමලා ඉන්නේ නැද්දි? ඔව් එහෙමත් කරන්න පුළුවන්. හැබැයි කාඩ් එකෙන් ගෙවන්න ගත්තොත් පර්ස් එකේ හිඳනකම් පොලී පිට පොලී ගෙවන්න වෙයි. ඔහොම කාඩ් එකට පටෝලා අන්තිමට බඩු 10ක් ගන්න සල්ලි එකකට ගෙවනවා. ඔහොම ගෙවලා දැන් ඉවරද? නෑ පුතේ තාම ගෙවනවා. ඉතින් බජට් එකක් හදාගන්න. වියදම් පාලනය කරගන්න. හදිසියකට ඉතුරු කරගන්න. ණය වෙන්නේ නැතුව ඉන්න බලන්න. දෙවියන් ගැන ඉගෙන ගන්න වැඩි කාලයක් දෙන්න. ඒක තමයි නාස්තිය අඩු කරන ඉතුරුව වැඩි කරන සූත්‍රය.